පැටවුන්ට පියාඹන්න මඟ පෙන්වන මිතුණු පාරාදීසේ. ආරම්භයේදී මතක් කරනවා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම share කරන්න, like කරන්න. අයබෝවන් පුතේ, අද අපි කරන්නේ දෙබස් පාඩම. පුතාලට මතක ඇති මම ඊට කලින් දෙබස් පාඩමක් කළා. අද දෙක ශ්‍රේණියට නියමිත තව දෙබසක් මම ඉදිරිපත් කරනවා. දෙබසක් කියලා කියන්නේ පුතේ දෙදෙනෙක් අතර වෙන කතා බහකට. දෙබසක ඉන්නේ දෙන්නයි. දෙන්නෙක් අතර වෙන කතා බහකට තමයි දෙබසක් කියලා කියන්නේ. එතකොට පුතේ මේ දෙබසක් ලියනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. දෙබස කතා කරන බසින් ලියන්න ඕනේ. දැන් දෙබසක් කියන්නේ දෙන්නෙක් අතර වෙන කතා බහක් කියලා මම කිව්වා. එතකොට අපි කතා කරද්දී ලියන භාෂාවෙන් කතා කරන්නේ නැහැනේ. අන්න ඒ වගේ දෙබසක් කතා කරන භාෂාවෙන් අපි දෙබස ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම ප්‍රශ්නෝත්තර ක්‍රමයට ලියන්න ඕනේ. ඒ කියන්නේ දෙන්නෙක් අතර වෙනවා නම් ඒ දෙන්නගේ තියෙන කතා බහේ ප්‍රශ්නයක් අහන්න ඕනේ. ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒක තමයි ප්‍රශ්නෝත්තර ක්‍රමය කියලා කියන්නේ. ඊළඟට නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න ඕනේ. දෙබස ලස්සන වෙන්න ඕනේ, අලංකාර වෙන්න ඕනේ. ලස්සන වචන වලින් අහන් ඉන්න ආසයිතන විදිහට දෙබසක් ලියවෙනවා. මොකද අපි කතා බහ කරනකොට අපි කියන්න ඕන දේ අපේ මුණ ඉරියව් වලින් එහෙම කියනවා නේද? එතකොට මේක අහන් ඉන්න කෙනාට ඒ අපේ හැඟීම දැනවෙන විදිහට අපි වචන වලින් ඉදිරිපත් කරන්න ඕනේ. අන්න ඒක තමයි නිර්මාණශීලීව ඉදිරිපත් කරනවා කියලා කියන්නේ. සාර්ථක ආරම්භයක් සහ අවසානයක් තියෙන්න ඕනේ. අපි ලියන දෙබස ලස්සනට පටන් ගන්න ඕනේ. වගේම ලස්සන අවසානයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෙබසේ තේරුමක් තියෙන්නත් ඕනේ. අපි තේරුමක් නැතුව කායිකවත් කතා කරනවද? නැහැ. අපි කෙනෙක් එක්ක කතා කරන්නේ මොකක් හරි දෙයක් ගැන. මොකක් හරි සිදුවීමක් ගැන වෙන්න පුළුවන්. එතකොට ඒකට මොකක් හරි තේරුමක් තියෙනවා. ඒ වගේ සාර්ථක ආරම්භයක් සහ සාර්ථක අවසානයක් මේ දෙබස් වලට තියෙන්න ඕනේ. මම පුතාලට එක උදාහරණයක් දැන් ඉදිරිපත් කරන්න ශ්‍රේණිය ගුරුවත් පොතේ පුතාලට උගන්වන්න නියමිත කරලා තියෙන දෙබස අඹ ගසක් සහ ළමෙක් අතර ඇතිවන දෙබසක්. පුතා මේ හොඳට අහගෙන ඉන්න. මේ දෙබස අපි බලමු කොයි වගේද කියලා. ඊට පස්සේ මම දෙබසෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්නට උත්තර දෙන්න නම් මේ දෙබස හොඳට අහගෙන ඉන්න ඕනේ. අඹ ගෙඩි පිරීලා කදිමයි ඔබේ අඹ ගසේ දුටුවම අඹ කඩා ගන්න මට හිත දෙන්නේ. කඩා ගන්න හරිම රසයි ඉඳුණු අඹ තිබේ. කාටත් මම අඹ දෙන්නෙමි කන්නට සිත්සේ. ලේනුම් හා කුරුල්ලන් දෑවිත් නිදහසේ අඹ කන හැටි මම දුටුවෙමි සතුටකි දැනුනේ. සතුන් නැවිත් අඹ වාරට ඉඳාතු අතරේ. දුව පනිමින් හරි සතුටින් මේ අඹ කන්නේ. නැති අයටත් දීම හොඳයි අපට තිබෙන දේ. අගය කරමි සැමදාමත් ඔබ කරන දේ. දෙබස ඇහුවද? හරි. අඹ ගහකුයි ළමෙකුයි අතර ඇති වෙච්ච දෙබසක් තමයි පුතාලා දැන් ඇහුවේ. දැන් කියන්න බලන්න පුතේ දෙබසක් කියන්නේ මොකද්ද? දෙබසක් කියන්නේ දෙන්නෙක් අතර වෙන කතා බහකට. දැන් මේ උදාහරණය වගේ පුතාලට පුළුවන් වෙන්න ඕනේ දෙබසක් පුතාලම නිර්මාණය කරන්න. පුළුවන් නේද? මම අභ්‍යාසයක් දෙනවා දැන්. ඒ අභ්‍යාසවලදී දෙබසක් ගොඩනගන්න තියෙනවා. මේ තියෙන්නේ පුතාලා අද අහපු දෙබස. මේ දෙබස ඇසුරෙන් තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕනේ. බලමු මොනවද ප්‍රශ්න කියලා. මෙහි කියවෙන්නේ කුමන ගසක් ගැනද? අඹ කෑමට එන සත්තු කවුරුන්ද? කවියෙන් කියවෙන
හොඳ පුරුද්දක් ලියන්න. මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න ඕනේ. හැබැයි ඊට කලින් දෙබස පොතේ ලියන්නත් ඕනේ. ලේනා සහ ළමයා අතර දෙබසක් නිර්මාණය කරන්න. මේ රූපේ ඉන්නේ ලේනෙකුයි ළමයෙකුයි. ඒ දෙන්නගේ වෙන කතාවක් නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට අන්ධ ළමයෙක්, ඒ කියන්නේ ස්පේන් නැති ළමයෙකුයි එයාගේ අම්මයි අතර දෙබසකුත් නිර්මාණය කරන්න ඕනේ. මම හිතනවා පුතාලට දැන් දෙබස් නිර්මාණය කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි තව පාඩමකින් අපව හම්බවෙමු. පුතාලා හැමෝටම පෙරුවන් සරණයි. අයිබෝවන්. මේ පුංචි සමයලුන්ට පියම්බන්න මඟ කියන දේදුණු පාරාදීසය.